ඉතින් ඔන්න ඔයාලට අද ආව රස්නේ කාලෙට ඇඟම ෆ්‍රෙෂ් වෙලා යන කෑම එකක් අරගෙන ඉතාම සරල. ඉතින් චෙරි ටොමැටෝ තමයි ඕනේ. චෙරි ටොමැටෝ නැත්තම් හොඳටම චප්ප වෙන්නම ඉදිලා තියෙන ඒවා ගන්න එපා. කපනකොට කොටු කෑලි කපා ගන්න පුළුවන් සයිස් රතු පාට තක්කාලි ගන්න. ඉතින් මේ තියෙන්නේ පාන් එකක් මෙහි, ඒ කියන්නේ බිස්කට් එකක් වගේ එක. නමුත් ඔයාලට පුළුවන් පාන්, රෝස් පාන් වගේ දේවල් මොන හරි අරගෙන, එහෙම නැත්නම් පාන් අරගෙන හොඳට ටෝස්ට් කරලා ගන්න. ඉතින් ඒක ගැන කලබල වෙන්න එපා. ඉතින් මේ තියෙන්නේ පාස්ලි, එහෙමත් නැත්නම් උගලන්ට කොත්තමල්ලි කොළ ගන්න පුළුවන්. ඒක අරගෙන කපලා මේකට එකතු කරගන්න ඕන හින්දා හීනියට කපලා තියාගන්න. ඉතින් දැන් ඔන්න චෙරි ටොමැටෝ ටිකක් තිබුණ නිසා මං බිස්කටුත් පොඩ්ඩයි ඉතුරු වෙලා තිබුණේ. ඉතින් මම මේක පෙන්නන්නම් ඔයාලට කොහොමද හදාගන්නේ කියලා. චෙරි ටොමැටෝ ටික සෝදලා ওই විදිහට අරගෙන පිරිසිදු කරලා ඉතින් කොටු කෑලි, චූටි කෑලි කපා ගන්න ඕනේ. බලමු කොහොමද ඒක කපා ගන්න කියලා. The sun is shining bright like a colorful aurora. It paints the world in hues of orange and white and more. I'm gonna start packing my bag. I'm leaving all worries behind. Let's go. I need to get my own summer style back. ඔන්න ඉතින් චූටි කෑලි කපාගත්ත තක්කාලි වලට ඔය දාන්නේ ඔලිව් ඔයිල්. ඉතින් එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් අමුයෙන් කන්න පුළුවන්. ඉතින් හරිම ගුණයි රත් කරනවට වඩා. ඉතින් ඒක එකතු කරලා ලුණු කුඩු චුට්ටක් එකතු කරලා ගම්මිරිස් චූට්ටක් එකතු කරා. හැබැයි ලුණු කුඩු නම් වැඩිය දාන්න එපා. මොකද මේක තක්කාලි වල රසින්ම එන්න ඕනේ කෑම එකක්. ඉතින් ඔන්න පාස්ලි, කොත්තමල්ලි කොළ ඔගොල්ලෝ ගත්තු දෙයක් අරගෙන ඔන්න ඔය විදිහට හීනියට කපලා ඒකත් එකතු කර ගන්නවා. ඉතින් වැඩි දෙයක් නෑ. ඔන්න ඔය තුන තමයි, මේ ඔය ටික තමයි එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. අර තක්කාලි වල දියර ගතිය වැඩියට එන්න දෙන්න එපා. මොකද ඒ පාන් එක පෙඟෙනවා. මොකද මේක හදපු ගමන්ම කන්න ඕන එකක්. පාන් එක අර ඒකට උඩින් තියලා ඒවා ගොඩක් වෙලා තියලා කන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට අර කොච්චර අපි ටෝස්ට් කරලා ගත්තත් ඒ පාන් එක පෙඟෙනවා. එතකොට මේ කෑම එක එහෙම කන්න බෑ. ඉතින් කන වෙලාවෙම කට්ටියම ඉන්න වෙලාවෙ මේක හදලා කන එක තමයි හොඳ. ඔන්න ඉතින් රස්නේ වෙලාවට මේක නිකන් ස්නැක් එකක් ඇත්තටම. ඔය විදිහට හදාගත්තු තක්කාලි ටික ඔන්න ඔය විදිහට අපේ අර පාම් උඩ දාගන්නවා. ඊට පස්සේ ඔක්කොම හදාගන්නකම් බලමු. ඊට පස්සේ අන්තිමටත් අපි මෙන්න මේ විදිහට ඔලිව් ඔයිල් උඩින් ඉහ ගන්න ඕනේ. ඒ කියන්නේ දාගන්න ඕනේ ටිකක්. මොකද ඔලිව් ඔයිල් වල රස, තක්කාලි වල රස තමයි මේකේ විශේෂයෙන්ම කෑම එක රස වෙන්නේ. ඉතින් හරිම සිම්පල් දෙයක්. ඕගොල්ලෝ හදලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න.